Hello guys, welcome to Dilkam Bosa YouTube channel. අද කතා කරන්නේ 2022 රිලීස් වුණු ටෙම්පරම් ෆිල්ම් එක. මේ ෆිල්ම් එකට IMDb එකේ 8.7ක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකෙම තියෙන මේ ෆිල්ම් එක කොයි වගේ සුපිරික් ඇත්තද කියලා තව එකක් කියන්න. මේක සිංහල ෆිල්ම් එකක්. දැන් ආන්න එපා channel එකේ පළවෙනි වීඩියෝ එකම සිංහල ෆිල්ම් එකක් ගෙනාවේ ඇයි කියලා. ඒකට හේතුව මන් දන්නෙත් නෑ. මේ කතන ෆිල්ම් එකේ කතාව කෙටියෙන් කිව්වොත් මේක ඉන්න එක්තරා තරුණයෙක්. මේ තරුණයා ගර්ල්ෆ්‍රෙන්ඩ් එක අනතුරකින් මැරෙනවා. මෙයා ටයිම් ට්‍රැවල් කරලා ගර්ල්ෆ්‍රෙන්ඩ්ව බේර ගන්න යනවා. හැබැයි පොඩි දෙයක් තියෙනවා. මෙයාට ටයිම් ට්‍රැවල් කරලා ඉන්න පුළුවන් විනාඩි 5ක් විතරයි. ආපහු එයාව මේන් ටයිම් එකට එනවා. ඒ කියන්නේ අනාගතයට. හරි අපි බලමු. කොහොමද මේ කවුද මේ තරුණයා? කොහොමද මෙයා ටයිම් ට්‍රැවල් කරේ? මෙයාට මේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව බේර ගන්න පුළුවන් නේද? මේ ඔක්කොම දැනගන්න යම් වීඩියෝ එකට. යන්න කලින් කියන්න දෙයක් තියෙනවා. මගේ YouTube channel එක subscribe කරන්න ඔයා subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාන්න. අනිත් අයට බලන්න share කරන්න. එහෙනම් යා වීඩියෝ එකට. අපිට මේ මූවි එක පටන් ගද්දිම ලැබ් එකක් පෙන්වනවා. මේ ලැබ් එකේ උඩ මේ ලැබ් එකේ තියෙන ඩෙස්ක් එකක් උඩ තියෙන ෆෝන් එකට නිකිත කියන නම්බර එකකින් කෝල් එකක් එනවා. ඒ වගේම එතන තියෙන ලැබ් එක අවස්ථාව 120කට වර පෘථිවිය ගාමින් යන ග්‍රහලෝක උල්කාපාතයක් ගැන කියනවා. මේ උල්කාපාතය කොහොමද දන්නේ මූවි එක සම්බන්ධ වෙන්නේ අපි බලමු. අපිට ඊළඟ සීන් එකේදී කොෆි ෂොප් එකක් වෙනවා. මේ කොෆි ෂොප් එකේ ඉන්න ගෑනුගේ එයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට කෝල් කරනවා. බොයිෆ්‍රෙන්ඩ්ගේ නම කල්ප. මේ කෙල්ලගේ නම තමයි නිකිතා. බලද්දි බොයිෆ්‍රෙන්ඩ් අද මෙයාගේ යාළුවා හම්බෙන්නේ නෝ කියලා පොල්ල තියලා. දැන් ඉතින් මොනවාද? මේ වගේ පොල්ල තියෙන යාළුවොත් ඔයගොල්ලන්ට ඉන්නවනම් කමෙන්ට් එකක් දෙකක් දාන්න. මේ වගේ යාළුවෙක්ගේ නමක් දෙකක්. හරි. අපෝ දැන් ඉතින් නිකිතා පට්ට චාටර් එක. යාළුවන්ට කිව්වම යාළුවෝ නියන් චාටර් දෙක තුනක් මෙයාව කරනවා. හොඳටම චාටර් වලට නිකිතා අන්තිමේදී විතරින් පිටත් වෙනවා. අපිට ඊළඟ සීන් එකේ අපේ කතාවේ මේන් කැරක්ටර් වෙන කල්පව වෙන්න. කල්ප එනවා මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් කර ඉන්නේ. ඒත් මෙයාට මේක සාර්ථක කරගන්න වෙන්නේ නැහැ. මේ වෙලාවෙම සිකියුරිටි කෝල් කරලා කියනවා සර් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා ගියා. මෙන්න මේ වෙලාවේ තමයි මේ බූලුවට මතක් වෙන්නේ. යකෝ අද කෙල්ලෙක් යාළුවෝ ටික බලන්නේ යන්නේ හිටියා නේද කියලා. මේක දැනගත්ත චැනිගේ ෆෝන් එකයි වොච් එකයි අරගෙන නිකිට හම්බෙන්නේ හොඳ වැඩේ කියන්නේ මූ මෙතනට එන්නේ බයෙන් ගැහියේ. දැන් ඉතින් මෙතනට ආපු ගමන් කෙල්ල ශනික මුට බැනගෙන යනවා. ඇයි ආවේ නැත්තේ තාම ඔයාට හැම තිස්සෙම වැඩ ඇයි මං ගැන මුකුත් නැද්ද? ඒ වගේ කියන් කල්පට බයිනෝ පව් අප්ප කල්ප මේ වෙලාවේ බිත්තියේ එයා පැත්තේ කවුරු හරි හැංගෙනවා වගේ දකුණු. හැබැයි කල්ප මේ වෙලාවේ ඒක වැඩි ගණන් ගන්නෑ. පස්සේ ඉතින් නිකිතා ආපහු මුට බැන මෙතින් යනවා. මෙතින් ආපහු කල්ප ලැබ් එකට යන්න හදද්දි මෙයාට සිකියුරිටිව හම්බෙනවා. සිකියුරිටි යන ලොක්කා වැඩි ඉවරයිද කියලා. කල්ප හිතන්නේ මෙයා කෙල්ලයි ගැන වෙන්නේ නැති ආන්නේ කියලා. ඊට පස්සේ කල්ප කියනවා නෑ මොකුත් ප්‍රශ්නයක් නෑ. මේ වෙලාවේ මේ සිකියුරිටි කියන එක තමයි වැරද්ද. මේ ටික මතක තියාගන්න. මෙයා කියනවා වෙලාවේ තියෙන එක තමයි ලොක්කා හිතන් ඉන්න එක තමයි වැරද්ද. කරන දේ සිහියෙන් කරන්න ඕනේ. අප්‍රමාදව අමතපදන් තමයි කියලා ලේඩියෝ කියන ගාතාවක් ගැන කියනවා. සිකියුරිටි මෙතනින් ගිය ගමන් කල්පට කෝල් එකක් එනවා. බලද්දි කල්ප දැන් ප්‍රොජෙක්ට් එක මාස 3ක් තිස්සේ පරක්කු වෙනවා. දැන් ඉතින් කල්ප මේකත් ෂේප් කරන්න හදද්දි කල්පගේ පිටිපස්සෙන් කවුරු හරි යනවා කියලා කල්පට දැනෙනවා වගේම අපිට පේනවා. කල්ප ඒ මොකද්ද කියලා බලන්න ගිහිල්ලා එතන තිබ්බ දොරක් අයින් යනකොට කල්පගේ වොච් එකට ඇලර්ට් එකක් එනවා. කල්ප ආපහු ලැබ් එකට යද්දි පුදුම විදියට කල්පගේ ප්‍රොජෙක්ට් එක සක්සස්ෆුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්ටේබල් වෙලා තියෙනවා. කල්පටත් හිතා ගන්න බෑ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හැබැයි මේ සතුට එච්චර වෙලා තියෙන්නේ නැහැ. කල්පට මේ වෙලාවෙම කෝල් එකක් එනවා. ඒ කතා කරන්නේ නිකිතගේ යාළුවෙක් වෙච්ච හිමාචි. හිමාචි මේ වෙලාවේ සුබාරන් කියන්නත් මේ කියන්නේ. කල්පට කියනවා කල්ප ඔයාව හම්බෙන්න නිකිත ඔයාව හම්බෙලා යනකොටම වාහනයකට හැප්පෙලා කල්ප නිකිතා ඒ වෙලාවෙම මැවුණා කියලා. කල්පට මේක ආපු ගමන් හේන ෂොක්. කල්පට මේක දරා ගන්න බෑ. මේක දරා ගන්න බැරි දුකක් ඉඳ කල්ප බිම ඇටිලා අඬනවා. කල්පට මේ වෙලාවේ මොකක්ද හරි දෙයක් මතක් වෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ කල්පගේ එක්ස්පෙරිමන්ට් එක මොකද්ද කියලා. ඇත්තටම කල්ප හදා තියෙන්නේ ටයිම් මැෂින් එකක්. දැන් තේරෙනවනේ මේකට කල්ප කොච්චර මානසිකයෙන් ඇතිද කියලා. ඊට පස්සේ කල්ප මේකේ 11යි 17ට ටයිම් ට්‍රැවල් කරනවා. මෙතන පුදුම සාකල විදිහට කල්ප ටයිම් ට්‍රැවල් කරනවා. ටයිම් ට්‍රැවල් කල්ප ආපහු ඇක්සිඩන්ට් එක නවත්තන්න යනකොට මෙයාට අර සිකියුරිටි හම්බෙනවා. මේ වෙලාවේ සිකියුරිටි කල්පත් එක්ක කතාවට වැටෙන්න හින්දි කල්ප වැඩක් තියෙනවා කියලා මෙතෙන් සිකියුරිටිව මගහැරලා යනවා. මෙතෙන් කල්ප යද්දී අර කලින් සීන් එකේ දැක්කේ එක්කෙනෙක් බිත්තිය ගාව හැංගෙනවා. ඒ වෙන කවුරුත් එමේ ඒත් කල්ප. ෆියුචර් කල්ප කියලා මම මේ වෙලාවේ හඳුන්වන්නේ මෙයාව ලේසියට. මේ වෙලාවේ අපිට ෆියුචර් කල්පගේ බෙල්ලේ තියෙන තුවාලයක් පෙන්නනවා. පේන ඉතින් ටයිම් ට්‍රැවල් කරන එකේ අතුරු ආබාධ තියෙනවා වගේ. මේ වෙලාවේ නිකිතා යනවා දැකපු කල්ප නිකිතාගේ පස්සෙන් යනවා. හැබැයි නිකිතා කල්පට අඩියක්වත් යන්නේ නැහැ. කල්පට ලේවම යනවා.
පේන විදිහට ටයිම් ට්‍රැවල් කරන එක කල්පට දරුණුවටම බලපාලා තියෙනවා වගේ. ඒත් කල්ප මේව ගණන් ගන්න නැතුව නිකිතාගේ පස්සෙන් යනවා. කල්ප නිකිතාව පේන මාදිද්දි කල්ප ගැන නිකන් ග්ලිච්චනවා වගේ කල්ප වෙනවා. කල්ප ඒකවත් ගණන් ගන්න නැතුව නිකිතා කියලා කෑ ගහගෙන යද්දි නිකිතාට ඇහෙලා නිකිතා හැලෙද්දිම කල්ප එතන නැහැ. කල්ප ආපහු ෆියුචර් එකට ගිහිල්ලා. ෆියුචර් හැබැයි මේ වෙලාවෙම තමයි නිකිතා හැප්පිලා මැරෙන්නේ. තව ටිකක් වෙලා හිටියනම් කල්පට බේරෙන්න තිබ්බා. නිකිතාට බේරෙන්න තිබ්බා. ඊට පස්සේ අපිට පෙන්වන ෆියුචර් එකේ කල්ප ඒ දුවන් ආපු විදියටම දුවන් ඇවිල්ලා බිත්තිය ඔළුව හප්ප ගන්න. මේ වෙලාවේ කල්ප බිත්තියේ තියෙන ඔරලෝසුව දිහා බලද්දි දකින්නවා විනාඩි 5ක් ගත වෙලා. මේකෙන් අපිත් තේරෙනවා කල්පට ටයිම් ට්‍රැවල් කරලා ඒ කාලේ ඉන්න පුළුවන් විනාඩි 5යි. ඒ විනාඩි 5 වුණ ගමන් කල්පාවෝ වර්තමානෙට එනවා. අපි තව දෙයක් පෙන්නනවා. කල්පගේ ෆෝන් එකයි වොච් එකයි මේ ටයිම් ට්‍රැවල් කරපින්ද වැඩ ගන්න නැතුව ඉල්ල. පේන විදිහට මේක ඉලෙක්ට්‍රික් මොකද බඩු ටයිම් ට්‍රැවල් කරන්න බෑ. කල්ප මේ වෙලාවේ මෙතනින් ඔයාලා පොකට් ටොච් එකක් හොයාගෙන ඔයා ගන්න. මෙතනින් ඒ කල්පේ පොකට් ටොච් එකට විනාඩි 5ක ටයිම් එකක් දානවා. මේ පාර කල්ප ටයිම් ට්‍රැවල් කරපුවා කල්ප ටිකක් අමාරු වෙනවා. හැබැයි කල්ප මේක ගණන් ගන්න නැතුව ආපහු යනවා. මේ වෙලාවේ කල්ප අර කෝල් එකේ ඉන්න කල්පව දකින්න. මේ කල්පට මම සෙකන්ඩ් ෆියුචර් කල්ප කියලා කියන්න. මේ සෙකන්ඩ් ෆියුචර් කල්ප මේ වෙලාවේ කල්පගේ පිටිපස්සෙන් ගිහිල්ලා අර කාමරේක හැංගෙනවා. මේ සීන් එක තමයි අපිට මුලින්ම සීන් එකේ කල්ප සිකියුරිටි එක්ක කතා කර ඉද්දි අපිට පෙන්වන්නේ. මේ වෙලාවේ ෆියුචර් සෙකන්ඩ් ෆියුචර් කල්පට හම් වෙන්නේ නැද්දිම කල්පගේ වොච් එකට ඇලර්ට් එක එනවා. මේකින්ද කල්ප බේරෙනවා. හැබැයි කල්ප මේ වෙලාවේ ඔළුව අත ගාලා ඔළුවේ කෙස් කල්පේ ගිහිල්ලා. ටයිම් ට්‍රැවල් කරපු එක කල්ප දැන් ලොකෝටම බලපාලා තියෙනවා. දැන් කල්පට හරියට කෙලින්වත් ඇවිද ගන්න පට්ට අමාරු. මේ වෙලාවේ කල්ප අමාරුවෙන් තමයි ඇවිදගෙන යන්නේ. හැබැයි කල්ප කොහොමයි ඇක්සිඩන්ට් එක වෙන තැනට එනවා. හැබැයි කල්ප පරක්කු වැඩි. මොකද මේ වෙනකොට නීකිට හැප්පිලා මැරිලා තිබෙලයි. කල්ප මේ වෙලාවේ දුකින් වගේ බිම දන ගන්නවා. මේ වෙලාවම කල්ප ෆියුචර් එකෙන් මතුවෙනවා. අන්න මේ වෙලාවේ අර සිකියුරිටි කියපු කතාව මතක් වෙනවා. කරන දේ සිහියෙන් කරන්න වෙලාව තියෙනවා කියලා හිතන් ඉන්න එක තමයි වැරදි. මේ වෙලාවේ කල්ප මේ පාර අධිෂ්ඨාන කරගන්න කොහොමයි නිකිතා බේර ගන්නව කියලා කල්ප ගණන් අදලා කොහොමයි නිකිතාගේ මරණය සිද්ධ වෙන වෙලාව හොයා ගන්න පුළුවන් වෙනවා. මේ පාර කල්ප ෆියුචර් කර ආපහු කල්ප ටයිම් ට්‍රැවල් කරාම මෙතන පුදුම දෙයක් සිද්ධ වෙනවා. අන්ස්ටේබල් තිබ්බ ඔක්කොම ස්ටේබල් වෙනවා. කල්ප ටයිම් ට්‍රැවල් කරපින්ද තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. මේ වෙලාවේ කල්ප එතන තියෙන ලැප් එක අරන් ඒ කියන්නේ අතීතේ ඉන්න කල්පට යවනවා කල්පගේ වොච් එකට ඇලර්ට් එකක් යවනවා. මේකෙන් තේරෙනවා අර ඇලර්ට් එක යවලා තියෙන කල්පම තමයි. මේ වෙලාව කල්ප වැඩි වෙලා ගන්න නැතුව ක්ෂණික දුවලා ගිහලා කාලයකට නගිනවා. කල්පට දැන් ඇරියට වැඩි වෙලාවකුත් නැහැ. අපිට මේ වෙලාව කල්පගේ උරස්සිය තිබ්බල තුවාලේ පෙන්නනවා. ඒ තුවාලේ දැන් තිබ්බට වඩා ලොකු. කල්ප මේ වෙලාව උඩරිම වේගෙන් තමයි කාර්යයට ඩ්‍රයිව් කරන්නේ. මේ වෙලාව අපිට වෙනු නිකිතත් පාර මාරු වෙනවා. මේ වෙලාවේ කල්ප දකින්න නිකිතා ඉස්සරහින්. කල්පවල වෙලාවට බ්‍රේක් එක පාගන්න වෙන්නේ. කල්ප ඒ වෙලාවෙම ටයිම් ට්‍රැවල් කරනවා. මේකෙන් තමයි කල්ප මේකෙදි නිකිතා වාහනේට ඇප්පිලා මැරෙනවා. කල්පත් ඒ ආපු වේගෙන්ම ටයිම් එකෙන් ඇවිල්ලා කල්පගේ ඔළුව බිත්තේ කල්පට සිහිය නැති වෙනවා. ඒ වගේම අපිට පේනවා කල්ප වර්තමානයේ ආවම කල්පගේ අතේ තිබ්බ පොකට් ටොච් එක කල්පගේ අතේ නැහැ. ඒක කාලෙක. මේකෙන් අපි තේරෙනවා කල්ප විතරයි ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන්. අනිත් අජීවී ද්‍රව්‍ය කිසිවත් ඒ ටයිම් එකට ගියොත් ඒ ටයිම් එකේමයි තියෙන්නේ. කල්පත් එක්ක ආවේ නැත්තම්. මේ ඊළඟ අපිට අන්තිම සීන් එකේ පෙන්න අන්තිම සීන් එකේ අපිට එක වයසක මිනිස්සෙක් පෙන්නනවා. මේ මිනිස්සයාට එක ගෑනු කෙනෙක් අර කල්පගේ එක්ස්පෙරිමන්ට් එකේ තියෙන ප්‍රොජෙක්ට් එක ගියා දෙනවා. මේ ඒ වගේම මේගොල්ලෝ අර ඇක්සිඩන්ට් එකත් වහන්න try කරනවා වගේ අපිට පේන්නේ. මේ වෙලාවේ මේ මිනිහා යනවා කල්ප දැන් කොහොමද කියලා. එතකොට ඒ ගෑනු කෙනා කියනවා කල්පට අද සීහාව කියලා. අපිට අන්තිමේදී ඒ මිනිස්සගේ මූණ පෙන්නනවා. මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා. තවත් මූවි එකකින් හම්බෙමු. goodbye guys. when till next time. පොඩ්ඩකින් මං අන්තිම වශයෙන් මට මේ මූවි එක ගැන හිතෙන දේ කියන්න. මේකේදී අපි කල්ප ගැන බැලුවොත් කල්ප මේ වෙලාවේ ටයිම් ලූප් එකක හිටියේ. ඒ කිව්වේ මේ වෙලාවේ කල්ප ටයිම් ට්‍රැවල් කරේ නැත්නම් නිකිතාට මැරෙන්නේ නැහැ. නිකිතා මැරුන් නැත්නම් කල්පට ටයිම් ට්‍රැවල් කරන්න ඕනේ වෙන්නේ නැහැ. මෙතනදී උනේ කල්ප කාලයට විරුද්ධ වුණා. කාලයට විරුද්ධ වුණු ඉඳලා කල්පව කාලය විසීම විනාශ කරලා දැම්මා. තේරුණාද? තව පොඩි ෆෑන් තියරයකුත් කියන්න. ඔය අන්තිමේදී දකු වයසක මිනිස්සයත් තවත් කල්ප කෙනෙක් කියලා තමයි තියෙනවා. ඒක ඇත්තද නැද්ද කියලා හරියටම දන්නේ නැහැ. එහෙනම් අදට ගිහින් එන්න තවත් වීඩියෝ එකකින් හම්බෙමු. goodbye guys.